Hey guys, welcome to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේ දවස් ටිකේම දිගටම තිබ්බ චුරුචුරු වැස්ස අද චුට්ටක් ඉවර වෙලාද කොහෙද? අද ලස්සනට ඉර පායලා. මං අද මේ ලෑස්ති වෙන්නේ මගේ ස්ටඩි ටේබල් එක චුට්ටක් වෙනස් කරගන්න. මේ තියෙන වෝල් පෝස්ටර්ස් කලින් ඉඳන්ම මම ළඟ තිබුණු ඒවා වගේ. මං හිතුවා ඒවත් මේ වැඩේට පොඩ්ඩක් පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට තමයි අන්තිම ලුක් එක ආවේ. මේ රැපින් පේපර් එක අලවන වීඩියෝ එක නම් මගේ අතින් ඩිලීට් වෙලා. මට එහෙම ආසම පාට කියලා එක පාටක් නැහැ. එක එක කාලවලට මම එක එක පාට වලට ආසයි. මම මේ දවස්වල රෝස පාටට ආසයි. ඒක නිසා මම මේකට ඕනේ කරන දේවල් ගත්තත් රෝස පාටින්ම තමයි. මේවා මේ විදිහට අස් වෙන අතරේ මට ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා. මේ මගේ ෆස්ට් බ්ලොග් එකනේ. මම දැන් තමයි ඉගෙන ගන්නේ කොහොමද වීඩියෝස් කරන්නේ, කොහොමද වොයිස් ඕවර් එකක් කරන්නේ, ඒ වගේ දේවල්. ඉතින් මේකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලට පේන අඩුපාඩු මට කියන්න. එතකොට මට ඉස්සරහා වීඩියෝ වල දේව හදාගන්න පුළුවන්. මෙන්න මේ පෙන් හෝල්ඩ් එක නම් මම තමයි හදාගත්තේ ගෙදර තිබ්බ කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන. මෙන්න මේ බුක් හෝල්ඩර් එකේ තමයි මම වැඩියෙන්ම පාවිච්චි කරන පොත්, ෂෝට් නෝට්ස් වගේ දේවල් දාලා තියන්නේ. මේක මට ගන්න ලේසි වෙන්න මම ඒක මගේ මේසෙ උඩම තියාගන්නවා. ක්ලාස් වල නෝට්ස්, රිසෝස් බුක් එකේ තියෙන මේ නෝට්ස් ඔක්කොම මම අරගෙන මම වෙනම මට හරියන විදිහට නෝට් එකක් හදා ගන්නවා. ඉතින් ඒව හදලා මම ඔන්න ඔය ෆයිල්ස් වලට තමයි දාලා තියන්නේ. මගේ ළඟ චූටි ක්‍රිස්ටල් කලෙක්ෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ මගේ රෝස් ක්වාර්ට්ස් වලින් එක්කෙනෙක්. මෙන්න මෙයාට නමක් තියෙනවා. හැබැයි ඒ නම එච්චර ලස්සන නැහැ. ඔයාලට ලස්සන නමක් මතක් වුණොත් මට කියන්නකෝ. අපි මෙයාට ඒ නම දාමු. ඔන්න අන්තිමේට මගේ සිම්පල් පින්ක් කලර් ස්ටඩි ටේබල් එක මෙන්න මේ විදිහට තමයි ලස්සන වුණේ. ඔයාලට මොකද හිතෙන්නේ? මේකට තව ඇඩ් වෙන්න ඕන දේවල් එහෙම තියෙනවද? එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් දාලා කියන්න. මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මෙච්චර වෙලාවක් මේ vlog එක බැලුවට thank you so much. අපි එහෙනම් ඊළඟ vlog එකකින් ආයෙත් හම්බෙමු. bye.